මා ළඟ තියෙන පරණ කාසි ගැන වීඩියෝ එකක් තමයි දාන්නේ. මේ තියෙන කාසි 1786 ඉඳලා තියෙනවා. තවත් කාසි තියෙනවා මේකේ. මගේ ඇල්බම් එකෙන් දැන් ගැලවිලා වැටලා තියෙනවා. සමහර අය කියනවා ලක්ෂ ගණන් වලට යනවා කියලා. මේකත් මේ රජ කෙනෙක් ඉන්න කාසියක්. මේක මේ පොල් ගහ තියෙනවා. තේනවා දන්නේ පොල් ගහ තියෙනවා. මේක සෑහෙන ගානකට යනවා. තව ඉන්න රජ කෙනෙක් ඉන්න කාසියක්. පරණ රජ කෙනෙක්. පරාක්‍රම බහුපතුමා ඉන්න කාසිය. 1786 ඉඳලා කාසි තියෙනවා. මේ වටනාකම දන්න කෙනෙක් ඉන්නවනම් මම නම්බරය දෙන්න. ඒකට කතා කරා. කාසි වර්ග දෙකක් තියෙනවා. මේ වගේ දකුණු අත පැත්තේ තියෙන කාසිය ඇවිල්ලා වෙන වර්ගයක්. ඒ ලෝහ වර්ගයේ වෙනස්, මේකේ ලෝහ වර්ගයේ වෙනස්. බුද්ධ ජයන්ති කාසි දෙකක් තියෙනවා. තව රටේ ජනාධිපති කෙනෙක්ගේ කාසි වර්ගයක් තියෙනවා. මේවා නම් මේ සමහර කාසි නම් මේ ලෝහ වර්ගෙ නිකන් මේ රිද්දී හරි වෙන මොන හරි වර්ග මේ වටනවා ලෝහකින් තමයි මේ හදලා තියෙන්නේ මේ සමහර කාසි. මේකත් නිකන් මේ අතරම් පාට උරු ගතියක් තියෙනවා. මගේ ඇල්බම් එකෙන් ගැලවිලා වැටලා මේ ඉස්කෝලේ යන කාලේ ඉඳලා මේ එකතු කරපු නෝදාංශයක් වශයෙන්. මේ කාසිය තියෙනවා මේ මගේ මේ වම් අතේ තියෙන පැත්තේ තියෙන කාසිය මේ මැග්නට් එකට ඇලෙන්නේ නැහැ නේ. මේ මැග්නට් එකක් තියෙන ඇලෙන්නේ නැහැ. දකුණු අත පැත්තේ තියෙන ඇලෙනවා. ඒ ඇලෙනවා. මේ ලෝහයේ වටිනාකමට තමයි මම වෙලාවට ගන්න ඇත්තේ. මේ රජවරු ඉන්නේවා තියෙනවා මේ කාසි අවශ්‍ය කට්ටිය ඉන්නවා නම් මම නම්බරේ දෙන්නම් ඒකට කතා කරන්න. සාධාරණ මිලකට ආවොත් දෙන්න. මේ තියෙන මගේ ඇල්බම් එක. පුතියලේ කොලේ ඉඳලා තියෙනවා. ඒ පියලේ කොල දෙකක් තියෙනවා. මේ 20 කොල තියෙනවා. 20 කොල වර්ග කීපයක්ම තියෙනවා. පහේ කොල දෙකක් තියෙනවා. මීට වඩා තිබ්බා. කට්ටිය බලන්න අරගෙන සමහරක් ගාවල අරයි යනවා. 10 කොල වගේක් තියෙනවා පරණ. ඉස්සේ කොල වගේක් තියෙනවා. මේ පිටරට කාසි මේ ඉන්දියන් කොල ගොඩාක් තියෙනවා. මේකත් ඉන්දියන්. මේකම ඉන්දුනේසියාවද කොහෙද මේ කොල? මේකත් ඉන්දුනේසියා. මේ මැද පිර රටවල කොල වගේක් තියෙනවා. ඒ කොළවලම අනිත් පැත්ත මෙතනක් තියෙනවා. මේවා මේ කොයිඩ්ද කොහෙද? මේක වෙන රටක මේක. කොලම්බියාද කොහෙද තියෙන්නේ? මේවත් මේ මැද පෙර දිග රටවල් වල මේකත් මැද පෙර දිග රටවල් සල්ලි. මේ වටනාකම නම් දන්නේ නැහැ කීයද කියලා. මේ චීනේ කොළ වගේක් තියෙනවා. තව තියෙන ඔමාන් එකේ 100 කියලා ගහලා තියෙන වටනාකම නම් දන්නේ නැහැ. මේකත් මොකද්ද
ගොඩක් රටවල සල්ලි පොළ තියෙනවා. අවශ්‍යයි ඉන්නවන කතා කරන මම විනෝදාංශයක් වශයෙන් එකතු කරපුවා මේවා. ඉතින් මේකෙන් තමයි මගේ කාසි අලවල තිබ්බ ඔක්කොම ගැලවිලා වැටලා දැන් අර මේකට දාලා තියාගෙන ඉන්නවා කාසි ටික. මේකෙත් තියෙනවා කාසි. මෙයා පිටරට ඒවා තියෙනවා. අවශ්‍යයි ඉන්නවනම් සාධාරණ මුදලක් දුන්නොත් දෙනවා කාසි ටික.